to think this through. Call me on that. Hi guys, welcome to back to my YouTube channel. අද යමුද මාත් එක්ක ලංකාවේ දකුණු කෙළවරට. එහෙනම් එන්න මාත් එක්ක. ඔන්න අපි ගමන පිටත් වුණා. කවුරුත් දන්න කියන තැන්නේ මේ දේවල් අපි මාතර ටවුන් එක පහුතරගෙන දෙවුන්දර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ළමයි මගේ වොයිස් එක ගැන වැඩි හිතන්න එපා. චුට්ටක් අසනීපෙන් ඉන්නේ මේ දවස්වල. ඔන්න අපි බීච් රෝඩ් එකේ තමයි ඉන්නේ. මම යාළුවට පෙන්නනම් අපි යන්නේ කොතනද කියලා ඒක මෙතනට පේනවා. මේ අපි ඉන්නේ බීච් රෝඩ් එක ගාව හෙළ භෝජන එක තියෙන්නේ අන්න එතන. අන්න අපිට පේනවා ඇටින් ලයිට් හවුස් එක. හරියට හරි. අපි යන්නේ දෙවුන්දර තුඩුවට. දෙවුන්දර තුඩුවේ ලයිට් හවුස් එක තමයි ඔය පේන්නේ. ඉතින් මේ පැත්තෙන් බැලුවම පේනවා පරවිදුපත. පරවිදුපතට ඔයාලත් එක්ක යන්න මම බලාපොරොත්තු වෙනවා. අපි ළඟින් දවසක යමු. දැන් අපි ආයේ පිටත් වෙනවා. ඉක්මනට යන්න ඕනේ. මොකද පහෙන් පස්සේ එතනට යන්න බෑ. ඔන්න ඉස්සරහ තියෙනවා කවුරුත් ටිකක් දන්න තැනක්. හෙළ රැවුලගේ අඩවිය. ගිහිල්ලා ඇති නේද? ගිහිල්ලා තියෙනවා කමෙන්ට් එකක් දාන්න. යන්න ආසාවෙන් ඉන්න අය කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔන්න දැන් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තා කිලෝමීටරයක් වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මම මගෙන් මතක් කරන්නම් අමතක කරන්න එපා. just හරි මගේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ තැන් වලට මාත් එක්ක යන්න. ඔයාලත් කැමති නම් අමතක කරන්න එපා. ඔන්න අපි මේන් ගේට් එක ළඟට ආවා. මේ තියෙන්නේ මේන් ගේට් එක. මෙතන ගහලා තියෙනවා හවස 5න් පස්සේ ඇතුළු වෙන්න තහනම්. මේ වගේම 5න් පස්සේ රැඳී සිටින්නත් තහනම් කියලා. එහෙනම් අපි යමු ඇතුළට. ඉතින් මම දැන් ඔයාලව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට. එහෙම නැත්නම් දෙවුන්දර තුඩුවට. දොන්රා හෙඩ් වලට. ඇතුළට ගිය ගමන් බීච් එක දැක්කම මට බීච් එකට වහින්න තමයි ආස හිතුනේ. ඒ වුණාට ඊට කලින් ලයිට් හවුස් එක පැත්තට ගිහින් එන්න තීරණය කළා. මේ මං කලින් මෙතන බීච් එකට ඇවිත් තිනා ෆොටෝ ෂූට් එකකට. ඒත් මට ලයිට් හවුස් එක පැත්තට යන්න හම්බ වෙලා නැහැ. ඉතින් අද තමයි මමත් ෆස්ට් ටයිම් යන්නේ. මාතර ඉන්න අය නම් මෙතනට ඇවිල්ලා ඇති. එන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ මේක කියවන්නකෝ ළමයි. ඉතින් මම මේ යන ගමන් ටිකක් ඔයාලට සැරින් සැරේ විස්තර කියන්නම් මේ ප්‍රදීපාගාරය ගැන. මේක තමයි ළමයි ලංකාවේ උසම ප්‍රදීපාගාර අතරින්. එහෙම නැත්නම් අග්නිදිග ආසියාවේ උසම ප්‍රදීපාගාර වලින් එකක් තමයි මේ ප්‍රදීපාගාරය. මේක 1890 තමයි ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ. ඔන්න මෙතන තියෙනවා පෝස්ට් බොක්ස් එකක්. එතන ගහලා තියෙනවා ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර දෙවුන්දර තුඩුව කියලා. ඔයාලට ඒකත් මෙතන බලා ගන්න පුළුවන්. දැන් ගොඩාක් එතන මලකඩ කාලා ඒවා පොඩක් පරණ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේක නඩත්තු කරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින්. ඔයාලට මේකේ දැනට ප්‍රදීපාගාරයේ උඩට යන්න දෙන්නේ නැහැ කාටවත්. වහලා තියෙන්නේ. දැන එහෙම යන්න ඕන නම් ඔයාලට කොළඹින් අවසර ගන්න සිද්ධ වෙනවා උඩට යන්න. ඉස්සර නම් පැය 2ක් විතර කට්ටියට මේක ඕපන් කරාලු උඩට ගිහින් බලන්න. ඒත් එක සිද්ධීන් නිසා දැන් එහෙම ඉඩ දෙන්නේ නැහැ. දැන් අපිට වටේ ගිහිල්ලා බලන්න පුළුවන්, ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ළමයි මේ ප්‍රදීපාගාරයේ උස අඩි 161ක් වෙනවා. ඒ කියන්නේ මීටර් 49ක් වෙනවා. ඒ වගේම මේකේ මහල් 7ක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ කහපාට කවුළු. ඒ වගේ කවුළු 14කින් සමන්විතයි.
ඉතින් දැන් තමයි මං ආසම කොටස. අපි බීච් එකට යන්නයි හදන්නේ. තව පොඩි වෙලාවක් වගේ තමයි තියෙන්නේ 5 වෙන්න. විනාඩි 15ක් වගේ තියෙනවා. ඉතින් මම හිතුවා ඒ ටිකේ චුට්ටක් එන්ජොයි කරලා එන්න ඕනේ කියලා. මෙච්චර ළඟට ඇවිල්ලා මෙච්චර ලස්සන බීච් එකක් නිකන් දාලා යන්න බෑනේ. එහෙනම් දැන් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. දුකින් උනත් යන්න සිද්ධ වෙනවා. ඉතින් ආයෙත් ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. අමතක කරන්න එපා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න වගේම මගේ channel එක subscribe කරන්නත්. ආදරේ ඔයාලා හැමෝටම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.